සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ක්‍රිකට් වලට ආදරය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන හැමෝටම. අද වෙන විට සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරද්දී රාගල කියන ප්‍රදේශයට තියෙන්නේ විශේෂ වටිනාකමක්. ඒ තමයි පොයින්ට් සිස්ටම් ශ්‍රේණිගත කිරීම වල අංක 1 රැඳී සිටින නිලන්ත කියන ක්‍රීඩකයා. නැත්නම් සීතල නුවරඑළියේ රාගලට නෑකම් කියන ඒ සිත්තරා ගැන කතා කරන ඒ ක්‍රීඩකයා රැඳී ඉන්නේ මේ රාගල කියන ප්‍රදේශයේ. අපි ඉතින් අද යනවා මේ නිලන්ත හොයාගෙන නිලන්ත මොකද කරන්නේ මේ දවස්වල මොකද වෙන්නේ කියලා බලන්න. මේ සීතල නුවරඑළිය ස්ත්‍රික්කයේ තුල රාගල ප්‍රදේශයේ නායකම් කියන රාගල සිත්තරා යන අනුවර්තනාමේ සහල් පන්දු තුල ප්‍රේක්ෂකයාගේ ජනාතරේ දිනාගත් අත්විදිය බඳවන ආමේ දිවානේ හරියටම රාගල නගරේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර පහු කරගෙන අපි ආවා නිලන්ත හොයාගෙන. වර්තමාන සැහැල්ලු පන්දු ක්‍රිකට් පිටියේ අංක 1 පිතිකරුවා පොයින්ට් සිස්ටම් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 පිතිකරුවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සීතල නුවරඑළියේ රාගල ප්‍රදේශයෙන් බිහි ඒ අග්‍රගණ්‍ය පිතිකරුවා හොයාගෙන අපි ආපු වෙලාවේ අපි තාමත් ආදරයෙන් සහ සාදරයෙන් පිළිගන්නවා නිලන්ත ආයිබෝන් කියලා ඔයා. ආයිබෝන් කසු. ඉතින් නිලන්ත මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ටූර්නමන්ට් අඩුයි. කාලගුණයත් එක්ක ගොඩාක් දුරට තිබ්බ ටූර්නමන්ට් ගොඩක් නැති වුණා. මේ සතියේ මම හිතන්නේ රත්නපුරේ තමයි තියෙන ටූර්නමන්ට්ස් ටික. ඒ ටිකට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල රත්නපුරේ ටූර්නමන්ට් එකට සූදානම් වෙන ගමන් ඉන්නවා. ඔව්. ඉතින් නිලන්ත අපි කැමති මුළු ලංකාවම අඳුරන්නේ සීතල නුවරඑළියේ රාගල සිත්තරා කියන නමින්. ඉතින් ඇත්තටම රාගල සිත්තරා කියලා කිව්වම අපි දන්නවා නිලන්ත කිව්වම. ඉතින් මම කැමති නිලන්තගෙන් දැනගන්න නිලන්තගේ පවුලේ විස්තර. එතකොට නිලන්තගේ ගෙදර අයගේ විස්තර ටික දැනගන්න කැමතියි. පවුලේ ආයි ළමයි දෙන්නයි නෝනයි අම්මයි තාත්තයි අක්කලා තුන් දෙනයි මම තමයි බාල සහෝදරයා අක්කලා තුන් දෙනයි තමයි ඉතින් පවුලේ අනිත් විස්තර ඉතින් අපි ගොවිතැන් තමයි කරන්නේ. ඇත්තටම රාගල සිත්තරා කියන නම හැදෙන්නේ කොහොමද? හාලියල ටූර්නමන්ට් එකේදී රොක්නි අයියා තමයි නම දෙන්නේ. විස්තර විචාරක රොක්නි අයියා. යා තමයි මං ගහන පාරවල් දෙකලා මට නමක් ඉස්සෙල්ලාම එහෙම නමක් තියන්න ඕනේ කියලා එයාට හිතිලා තිබ්බ නමක් තමයි රාගල සිත්තරා කියන නම හැදෙන්නේ. මේ මගේ අතේ තියෙන්නේ 2025යි 11යි 11 වෙනි දින පොයින්ට් සිස්ටම් එකෙන් දාපු අප්ඩේට් එක. ඒ අප්ඩේට් එකට අනුව බැට්ස්මන් නේම් නිලන්ත ටීම් හාලියල කැරිබියන්ස් එවෝඩ්ස් 25යි පොයින්ට්ස් 253යි රෑන්කින් 1. මේ කියන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමෙහි අංක 1 පිතිකරුවා ඔයා. ඉතින් ඔයා මේ තරම් දුර එන්න මේ ක්‍රිකට් එක පටන් ගත්තේ කොතනින්ද? කොහොමද මේ ක්‍රිකට් එක පටන් ගත්තේ? පටන් ගත්තේ මේ අපේ ඔය ඇද්දි දකින්න ඇති මේ අපේ ගෙට ඉස්සරහින් තියෙන පොඩි පාරක්. පාරෙන් තමයි පටන් ගත්තේ. පාරෙන් පටන් අරගෙන ඔහොම සිසලාම් සෙල්ලම් කරා අපේ ගමේ බ්ලැක් ස්ටාර් කියලා රයිඩ් එකක් තියෙනවා. බ්ලැක් ස්ටාර් කියලා සමාජය. ඔව් බ්ලැක් ස්ටාර් කියලා ඒකට සෙල්ලම් කරා. ඊට පස්සේ මදවත් තියෙන ලකියම්ස් ඊට සමාජයට. ඊට පස්සේ රාගල සුනිල් අයියා GS මැච් එක ගන්න මාවයි චන්දුවයි ලකියම්ස් එකෙන් එළියට ගත්තා. ඊට පස්සේ සෑහෙන්න කැපකිරීමක් කරලා අපි කොහොම හරි නුවරඑළියේ
දක්වා නුවල්ලි ගහලා වල්පනේ ගහලා කොහොම හරි අපි මධ්‍යම පළාත් තරඟ වලට තේරෙනවා. ජාතික මහා ක්‍රීඩාවලට දක්වා ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීමට පස්සේ නිලන්තගේ අපි දැනගන්න කැමති ඊට පස්සේ ඒ කියන්නේ ජාතික මහා ක්‍රීඩාවලට දක්වා නියෝජනය කරනවා මධ්‍යම පළාත නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම විදියට. ඊට පස්සේ එතනින් පස්සේ ඔයාගේ මේ ක්‍රිකට් ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙන්නේ කොතනද? ටර්නින් පොයින්ට් එකක් වෙන්නේ මම කොහොම හරි ටූර්නමන්ට් එකකට ගිහින් ශ්‍රී ලංකාවට මට අඬ ගහනවා හපුතලේ නෝනෙම්ස්. ඔව්. ඊට පස්සේ ඒකේ අවුරුදු 3ක් 2ක් විතර ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව කරන ගමන් තමයි ආලියලින් මට කතා කරේ. ඊට පස්සේ මං මේ සයිඩ් එකේ තියෙද්දි යන්න බෑනේ මට. ඊට පස්සේ එහෙම හිටියා ටික කාලයක්. ඊට පස්සේ කොහොම හරි ටික දවසක් යද්දි මේ සයිඩ් එක නැති වුණා. පොඩි ප්‍රශ්න ඇවිල්ලා මේ සයිඩ් එක නතර කරා. නතර කරාට පස්සේ මට කතා කරා. පස්සේ දැන් අවුරුදු 13ක්. අවුරුදු 13ක්ම ආලියල තමයි. ආලියල ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. ආලියල කැරිබියන්ස් තමයි. සර 13ක් හාලියල්ල කැරිබියන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරාට පස්සේ 2025 අවුරුද්දේදී ඔයාලට හම්බ වෙනවා පොයින්ට් ටේබල් එකේ අංක 1 පිටිකරුවා. ඉතින් අද වෙනකොට අන්තිම අප්ඩේට් එකත් එක බලද්දී සැහැල්ලු පන්දු ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීමේ අංක 1 පිටිකරුවා නිලන්ත. ඉතින් නිලන්තර මොකද්ද මේ දැනෙන හැඟීම ඔයා මේ අංක 1 පිටිකරුවා වීම සම්බන්ධව? හැඟීම ඉතින් සන්තෝෂයි. සන්තෝෂයි ඒ වගේම කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන් ඔක්කොම එක පෙළකට හිටගත්තාම තමයි ඒක ලේසි. ඒ කියන්නේ අපි දිනන මැච් ගන්න වැඩි වෙන්න ඕනේ. එතකොට මට බැට්ස්මන් හරි සීරියස් හරි බෝලර්ස් හරි මොකක් හරි එකක් හම්බ වෙන්නේ. එතකොට කණ්ඩායම හොඳ වෙන ධර්මයට මට ඇවිල්ලා ඒ තැනට යන්න ගොඩක් ලේසි. අද වෙනකන් ඔයාගේ ක්‍රිකට් ජීවිතේ මේ වෙනකන් ආපු ගමනේ ඔයාට අමතකම නොවන සිදුවීම් මොනවද තියෙන්නේ මේ ක්‍රිකට් එක ඇතුලේ? අපේ ගමේ කණ්ඩායමට කියලා කරද්දී සෙමි ෆයිනල් තරඟයක පන්දු 6ට ලකුණු 36ක් ගහන්න තිබ්බ වෙලාවක මම හිටියේ බැට් කරන එන්ට් එකේ මම හිටියේ පාරවල් 6 ගහලා ෆයිනල් එකක් දක්වා යනවා. ගමේ ටූර්නමන්ට් එකක. ගමේ ටූර්නමන්ට් එක ඊළඟ එක ඉතින් ඔක්කොම ගන්න එක තමයි ඉතින් ලංකාවේම අංක 1 වෙන්න හොදීම තමයි ඊළඟ එක. ගොඩක් පිටිකරුවා සූදානම් පාදුවට පහර දීම සඳහා අලංකාර පාරක් පාකිරු පාරදී මේ චිත්‍රයක් පාදු පහරක් දාබර ක්‍රීඩාවලින් දොතේ බිතු සිතුවකට රාගල ඔය තමයි සාමාන්‍ය මේ එකක් සෝෂල් මීඩියා වල මේ වෙනකොට ඔයාගේ පොඩි වීඩියෝ ඔයා තරඟ ක්‍රීඩා කරන ඒවා එතකොට සෝෂල් මීඩියා වල අපි දකිනවා විශේෂයෙන් Facebook TikTok වගේ ප්ලැට්ෆෝම් වල ගොඩාක් ෂෙයා වෙනවා. එතකොට ඔයා මේ විදිහට මේවා දකිනවා ඇති. එතකොට ඒ දකින්න එකත් එක්ක ඔයාට මොකද දැනෙන්නේ මොකද මේ හැඟීම ඒවා දකින්නකොට ඔයාට එන හැඟීම කොහොමද? අත්‍තරම කියනවා ගොඩක් සන්තෝෂයි. ඔව් බල්ල කට්ටිය මගෙත් එක්ක වෙලා නිතරම කතා කරනවා. හොඳයි මල්ලි තව බැට් ගන්න ඉස්සරහට මොකක් හරි සයිඩ් එකේ ප්‍රශ්නයක් තිබ්බත් අහනවා. ඇයි මල්ලි මෙයා ගන්න නැත්තේ මොකද්ද ප්‍රශ්නේ? එච්චර ආදර කරන මිනිස්සු ඇහෙන්න ගොඩක් ඉන්නවා. ඒ වගේම සෝෂල් මීඩියා වල අපේ පේජ් කරන මල්ලිලා අපි වීඩියෝ හදන මල්ලිලා ගොඩක් ඉන්නවා. ඇයි සතියක් අසනීප වෙලා හිටියා. ෆෝන් එකට එනවා එන ගොඩක් මැසේජ්. ඇයි ඔයා නැත්තේ අද? ඇයි මොකද්ද හේතුව? කියන්න ඇයි මොකද්ද? එක ඒවා එනවා මැසේජ්. මේ සන්තෝෂයි. ගොඩක් කට්ටිය නෝ ආදරය කරන. ඒ කට්ටිය ඔක්කොමටම ආදරේ අපි. ඉතින් අපි මේ කාර්ය බහුල වෙලාවේ මොකද අපි ආව නිලන්ත හොයාගෙන නිලන්තගේ ගෙදරට. ඉතින් ආවිලා නිලන්තත් එක්ක කතා කරා. ඉතින් අපි වැඩසටහන අපේ මේ කෙටි වැඩසටහන අපි නිමා කරන්න යන වෙලාවේ අපි කැමති නිලන්තට ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් ඔයාගේ මේ දක්වා වගේ ක්‍රිකට් ගමන ගැන ඒ වගේම ඔයාලට මොන හරි විස්තරයක් කියන්න තියෙනවා නම් අපි දෙන අවස්ථාව මේ වෙලාවේ ඉගෙනවා විස්තරයක්. කුමාරටම ගොඩක්
ස්තුතියි වීඩියෝ හදන මල්ලිලා ඉන්නවා වීඩියෝ ෂෙයාර් කරන මල්ලිලා ඉන්නවා කොමන්ට් දාන මල්ලිලා ඉන්නවා ලයික් දාන මල්ලිලා ඉන්නවා කෝල් කරන කට්ටිය තව එක්ස්ට්‍රා තව කියලාගෙන යන්න පුළුවන් ගොඩාක් කට්ටිය ඉන්නවා ඒ හැම කට්ටියටම ස්තුතියි මින් ඉදිරියටත් අපිට හොඳ ක්‍රිකට් එකක් ගහනවා අපේ ටීම් එකේ ඔක්කොමගේම සපෝට් එක හම්බ වෙනවා යාළුවන්ගේ සපෝට් එක හම්බ වෙනවා දැන් හදිසි අපි ගා මෙහෙම මල්ලිලා ඉන්නවා මල්ලි එනවා පොඩ්ඩක් මට බෝල 10ක් 15ක් 20ක් 50ක් දාන්න මම එනවා එහෙම සපෝට් එකක් හම්බ වෙනවා ආයේ ගෙදරින් සපෝට් එක හම්බ වෙනවා විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රේම් අයියා මොන ප්‍රශ්න තිබ්බත් එයාගේ සපෝට් එක හම්බ වෙනවා ඒ ඔක්කොම තමයි ආඩියල් කැරිබියන්ස් ක්‍රීඩා සමාජයේ ක්ලබ් එකේ කලවණාකාරතුමා ප්‍රේම් අයියා එහෙම ඔක්කොමගේම සපෝට් එක හම්බ වෙනවා ඒ හින්දා මේ ඔව් ඇත්තටම බොහොමත්ම ස්තුතියි ඔයාගේ කාර්යබහුල වෙලාවෙන් මොකද අපි දන්නවා මේ වෙලාව වෙනකොට ලංකාවේ අංක එකේ පොයින්ට් සිස්ටම් එකේ අංක එකේ පිටිකරුවා ක්‍රිකට් එක්ක සෑහෙන කාර්යබහුල වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි සුබ පතනවා මේ වසරේ ඔබගේ ලංකාවේ අංක එකේ ස්ථානය මේ වසර අවසන් වෙන තෙක් රඳවාගෙන අංක එකේ පිටිකරුවා විදිහට නුවරඑළිය දිස්ත්‍රික්කයේ නමත් රාගල නමත් ඉදිරියට ගෙනියන්න හැකියාව ලැබෙන්න කියලා ඒ වගේම ලබන වසරේදී මම හිතන විදිහට පොයින්ට් සිස්ටම් එක අලුත් වෙනවා ඒකෙදිත් අංක එකේ ස්ථානේ රැඳිලා මේ ආකාරයටම නුවරඑළිය නම ඉදිරියට ගෙන යමින් ඔබගේ දක්ෂතාවයන් වර්ධනය කරගනිමින් ඔබගේ සැහැල්ලු පන්දු ක්‍රිකට් දිවිය තවදුරටත් සාර්ථක කරගන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා බොහොම ස්තුතියි අපිට සම්බන්ධ වෙන්න.